නැගුණා දෙව්පුත් මැරුණා යාගය පිදුණා අයිතියම කුරුසියේ නැගුණා දෙව්පුත් මැරුණා යාගය පිදුණා There's a lady I just saw. She's got her arms, she's got something on her arms. What has happened to her? Can speak in English? Can you please come here? Yeah, what happened to you? Just give the mic. She understood. She came because there's a family that known to them. They are here, so she felt that she should come here because of them. No, I'm asking what has happened to her hand. There was a swelling of there. It swells it. What's the reason why it swells? Had a breast cancer. So from that time she has got this problem. Do you believe Jesus can heal you? Jesus can heal. Okay. But do you believe that the word of God says by stripes you are already healed? Okay, now we were studying when Abraham considered his own body, he was 100. His wife was 90. Can they have children? She's a good. No problem. Okay. His wife name Sarah. They would have expected it to happen. At 90. Man is, in Sri Lanka there are many women who deliver baby at 90.
If they hope, yes. And the best part is he has never delivered baby when she was young. දැන් මේ සාර කියන කෙනා තරුණ කාලේදීවත් දරුවන් ලබලා නැහැ. She talked not only a baby, any hope, you should have that hope, then only you can get it in. See, let's say you hope to go to UK. හිතන්න ඔබට එංගලන්තයට යන්න අවස්ථාවක් හම්බ වෙනවා කියලා. Okay, so your hope is very strong. එතකොට ඔබේ බලාපොරොත්තුව බොහොම තදයි. ඔබේ බලාපොරොත්තු වැඩි. Good. So you don't have to apply for visa. ඒ බලාපොරොත්තුව විතරක් ඇත්ත ඔබව එංගලන්තයට අරන් යන්න ඔබ වීසා එකක් ලබාගත යුතුයි නේද යන්න. මෙතන තියෙන්නේ යන්න නොවන ක්‍රමෙන්නේ මගේ බලාපොරොත්තුව. මට යන්නම නැති වුණත් මගේ බලාපොරොත්තුව තියෙනවා යනවා. It does not matter whether you know what is that called? Time, but when the time goes on, it creates a problem because hope should be backed up with the promise of God. සහෝදරිය මෙන්න මේ සත්‍යය තේරුම් ගන්න. ඔබ I think I get the best clients. හිතපු දෙයක් තියෙනවා නම් ඒකෙන් අයින් වෙන්න. උත්සාහ කරමු. මේක බයිබලයේ අරගෙන යන්නේ. අපි ඇත්ත ජීවිතේ කොහොමද කියලා ගමුකෝ. මට යන්න ඕනේ. හරිද? මේ රියල් ලයිෆ් එක. රයිට්? මේක බයිබලයේත් මේ කරලා ගන්න එපා. අපි හිතමු මට එංගලන්තයට යන්න ඕනේ. මං ගෙදර ඉඳන් මං එංගලන්තයට යනවා කිය හිත හිටියොත් මං එංගලන්තයට යයිද? එහෙම නැත්නම් මං කරන්න ඕනේ එංගලන්තේ සම්බන්ධ එම්බසියට ගිහිල්ලා මගේ පේපර්ස් ඉදිරිපත් කරලා මට සාක්ෂි අරගෙන මගේ પાස්පෝර්ට් දීලා මට වීසා එකක් ස්ටෑම්ප් කරොත් මං ඒ ස්ටෑම්ප් එක දැක්කොත් කවදා හරි දවසක එවිඩන්ස් එකක් සාක්ෂියක් වෙනව නේද? ඔයා මම එංගලන්තයට යනවා කියලා. ඒක එහෙම සාක්ෂියක් තියෙන වෙලාවක ඔයා තුවට මක් ලැබෙනව නේද? නැත්නම් ඒ ක්‍රියාවට මම අනුගත වුණේ නැත්නම් මගේ බලාපොරොත්තුව ඒ කියන්නේ බලාපොරොත්තුව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් තැනකට නේද තියෙන්නේ. ඔව් ඒක මගේ හිතන විදිහනේ. දැන් මම පොසිටිව් නම් මං හිතන විදිහ පොසිටිව් නම් ඒ ඔස්සේනේ මං කටයුතු කරන්නේ. මං ආයි වගේ අහනවා. හොඳට මෙතන රිලීස් කරගමු. හරි? මේක මේ රියැලිටි එකට මුහුණ දෙමු අපි. දැන් මං එංගලන්තයට යන්න ඕනේ. මං හැබැයි යන්නේ නැහැ પાස්පෝර්ට් කන්තෝරුවට. પાස්පෝර්ට් එකක්වත් ගන්නෙ නැහැ. මං බලාපොරොත්තු ඉන්නොත් මං ඒකට ප්‍රතිකාර කරන්නම. හරි. බලාපොරොත්තුවක් තියෙනවා නම් ඊට අදාළව මම කරනවා. අපි කියමු මම પાස්පෝර්ට් කන්තෝරුවට යනවා කියලා. මම ඔක්කොම කරනවා. මම අවශ්‍ය කරන කළමනාකරණය දෙනවා. දැන් මගේ තියෙන බලාපොරොත්තුව නිසක වෙන්නේ අර પાස්පෝර්ට් එකේ මට එංගලන්තයට යන්න සීල් එක වැදුනොත් මගේ තියෙන බලාපොරොත්තුවේ ප්‍රමාණයයි ඒක නොදකින්න තැන වෙනකම් මගේ බලාපොරොත්තු අතර වෙනසක් තියෙන බව ඔයාලට තේරෙනවද? හරි. දැන් ඒ කියන්නේ ඔයාගේ බලාපොරොත්තුව ඉටු මාන ඔයාලට ලැබෙන්නේ ඒකට අදාළ සාක්ෂියක් විතරයි. ඒ කියන්නේ පාස්පෝර්ට් එකේ සීල් එක වදින්න ඕනේ. අන්න එතනදී දැන් ඔබතුල සුවපනවා කියන එක දැන් අපි මම එංගලන්තයට යනවා මං දේවල් කරනවා මට දැන් වීසා එක ස්ටෑම්ප් කරපු પાස්පෝර්ට් එක තියෙනවා. නමුත් මම මගේ ඇස් දෙකෙන් ඒක දැකලා නැහැ. හරි? ඒ අවස්ථාවයි මට සාක්ෂියක් නැතුව මං හිත ඉන්න එකයි මං පේපර්ස් උත් දීලා ඔක්කොම දීලා પાස්පෝර්ට් උත් හදලා එම්බසි එකට දීලා දැන් මට පණිවිඩයක් එනවා එම්බසි પાස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න කියලා.
හරිද? මම දැන් දැකලා තියනවාද પાස්පෝර්ට් එකේ මගේ රිජෙක්ට් ද ඇක්සෙප්ට් ද කියලා වැදලා තියනවාද කියලා? නෑ. දැන් මට කෝල් එක ආවම මම ගෙදර ඉඳන් කියනවා කට්ටියට ඔයගොල්ලෝ දන්නවද මම එංගලන්තේ යනවා. ඔයගොල්ලෝ දන්නවද මම එංගලන්තේ යනවා. මම යම් ක්‍රියාවක් කරලා. නමුත් ඒ ක්‍රියාව මම එවිඩන්ස් එකකින් දකින්නකම් මම එංගලන්තේ යනවද? නෑ. එහෙනම් ඔබ කියන විදියට මම දෙවියන් වහන්සේ තුල සුවය ලබනවා කියන බලාපොරොත්තුව ඔබට සාක්ෂියක් හම්බ වෙන තැනක් වෙනකන් ඒක බලාපොරොත්තුවක් විතරයි. ඒ බලාපොරොත්තුව ඔබේ ජීවිතේ අයිති කරගන්න නම් ඔබට සාක්ෂියක් අවශ්‍ය වෙනවා. දෙවියන් වහන්සේ ඔයාලට තියෙන කරුණාව කොච්චරද කියනවා නම් ඔබ අන්තිම මොහොතේදී ඔබේ ඔය මෙච්චර කල් තියාගෙන හිටපු නිකම් බලාපොරොත්තුව සාක්ෂියක් එක්ක එකතු කරලා ඔය දේ අත්දකින්න සලස්වන්න උන්වහන්සේ ඔබට නිසකකම ලබා දෙන්න උන්වහන්සේගේ පොරොන්දුවක් නිසකකම සහතිකයක් දෙන්නයි මෙතනට කතා කරන්නේ. අනිත් බලාපොරොත්තු සහතිකය තමයි විශ්වාසය. yes එතකොට බලාපොරොත්තුවේ සහතිකය තමයි විශ්වාසය. ඒ විශ්වාසය එන්න නම් මට නිසකකමක් එක්ක සාක්ෂියක් තියෙනවා. ඔබ සුවය ලබනවා කියලා කියන්න සාක්ෂිය මොකක්ද ඔයාලට තියෙන්නේ? විශ්වාසයේ සාක්ෂියක් තියෙනවා නම් නිසකකම කොහෙද ඒක ලියලා තියෙන්නේ? විශ්වාසය තමයි මම කතා කරන්නේ. ඒ විශ්වාසය නිසයි කතා කරන්නේ. හරි. මට ඕනේ ඔයා ඇප් එකක් පැදිලා තියෙනවා වගේ. හරිද? ඔයාට මොකක්ද මට පෙන්වන්න පුළුවන් written document? ඒකට යනවා. විශ්වාසය පෙන්වන්න පුළුවන්. ඔබ පිළිගන්නවද වැරදි දැනීම? මම මෙතන ඉන්න එකත් ඒ විශ්වාසයේ ශක්තිය. මට තේරෙනවා. අපි මෙතනට ආවේ මට තේරෙන්නේ දැන් මගෙන් ආවන බලාපොරොත්තු වෙන්නේ. මාගේ බලාපොරොත්තුව සහෝදරිය ඔබට සුවය අයිති කර ගැනීම. හරිද? අපි තේරුම් ගත්තා වැරදි දැනුමකින් අපිට හරි ප්‍රතිඵලයක් ලබන්න බැහැ කියලා. හරි? වැරදි දැනුමක් එක්ක. අපි මෙච්චර කාල ඉගෙන ගත්තේ ජේසුස් වහන්සේ කිව්වේ නැහැ මම ඔබව සුව කරා කියලා. ජේසුස් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ? ඔබේ ඇදහිල්ල ඔබව සුව කරනවා කියලා. ඔබේ ඇදහිල්ල වෙන්න ඕනේ ජේසුස් වහන්සේ 1 පේදුරු 2:24 වගන්තිය ඒක කියනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කස පහරෙන් මම සුවය ලැබිලා ඉවරයි කියලා. ඒක ඉවර වෙච්ච දෙයක්. ඒ කියන්නේ හරියට ඔයාගේ પાස්පෝර්ට් එකේ ඔයාට සීල් එකක් ලැබිලා තියෙනවා ඔයාට එංගලන්තයට යන්න අවස්ථාව තියෙනවා කියලා. දැන් ඕක තිබුණොත් ඔයා නිසක වෙනවද එංගලන්තයට යන එක නැත්නම් බලාපොරොත්තු වෙන්න ඉන්නේ. පාස්පෝර්ට් එකේ සහතිකයක් තියෙනවා. සීලයක් තියෙනවා. බලන්න ඕන. බැලුවාට පස්සේ ඒකේ තියෙනවා නම් සීල් එක වැදිලා ඒක සහතික කළා රිජෙක්ට් නෙවෙයි ඇක්සෙප්ට් රයිට්. එහෙම තිබුණොත් නිසකකමක් තියෙනව නේද? හරි. දැන් එතකොට සුවය ගැන ඔයාට නිසකකමක් එන්න රිටන් සාක්ෂියක් අවශ්‍ය වෙනවා. ඒ සාක්ෂිය තමයි 1 පේදුරු 2:24. අපි කියමු 1 පේදුරු 2:24. මොකක්ද තියෙන්නේ කියලා? ආපෝට අප නැසී දෙහිම ජීවිතයක් ගත කරන පිරිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් කුරුසේම අපගේ පාප ඉසුරුසේක. ඔබ සුව කරනු ලැබුවේ උන්වහන්සේගේ තුවාල නිසාය. ඔබ බැටළුවන් හරි. මේක කියන්නේ ඔබ සුව කරනු ලබන්නේ කියලා නේ? ඔව්. මේක කියන්නේ ඔබ සුව කරනු ලබන්නේ කියලාද? ලැබුවේ. ලැබුවේ. ලැබුවේ කියන්නේ අතීත කාලයක නැත්නම් ඒ කියන්නේ සිද්ධ වෙලා ඉවරයි. දැන් ඔබ මෙතනට ආවේ සිද්ධ වෙලා ඉවර දේ අයිති කරගන්න. ඒ මානසිකත්වයට එන්න පුළුවන්. නැත්නම් අපි ආඥා කරමුද දැන් දෙවියන් වහන්සේට ඔබ සුව කරන්න කියලා. සාමාන්‍ය මේ කැන්සර් එකට මානසිකව ඉන්න තමයි අත්‍යවශ්‍යම. ඒක හැමතිස්සෙම තමයි මම සනීප වෙනවා. නැත්නම් ડોක්ටර් කොච්චර වෙලෙද කැන්සර් ඔබ අපි හිතන්න ඕනේ මම සනීප වෙනවා. වෙනවා කියන්නේ ෆියුචර් ටෙන්ස්ද ඉවර වෙච්ච දෙයක්. වෙනවා. අනාගතේ. ඔයා හිතන්නේ වෙනවා කියලා මම හිතන්න ඕනේ. ඒක එතකොට ඒක වෙනවා කියලා. මම දැනගත්තද වෙලා කියලා. ලව්ලි. දැනටම හිතන්නේ වෙලා කියලා. හරි. මේක පිළිගන්නවද?
මේ වචනේ කියනවා සුවය වෙලා තියෙනවා කියලා. එහෙනම් අපි දැන් යාඥා කරමුද දෙවියන් වහන්සේට ඔයාව සුව කරන්න කියලා. අපි now she is understanding. වෙලා තියෙනවා නම් අපි ඕනද යාඥා කරන්න? ස්තුති කරන්න. wow ස්තුති කරන්න ඕනේ. දැන් මෙන්න මෙහෙමයි වෙන්නේ. දෙවියන් වහන්සේ ඔබට සුවය දීලා තියෙනවා. දැන් ඉතින් අරගන්න. අරගන්නේ. තාම අරන්නේ ඔය. මේ දීලා තියෙන්නේ. ඉතින් ගන්න. 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 ඇයි බය? ඇයි බය? ගන්න ඉතින්. ගන්න. අන්න එමය ගන්න සුවය. දැන් මම සුවය ගන්න ඉතින්. දැන් ආයි ආඥා කරමුද දෙවියන් වහන්සේව සුව කරන්න කියලා. ආඥා කරමු. thank you කියන්නේ. ඉතින් අපි ස්තුති කරමු. සර්ව බලධාරී දෙවි පියාණනි ඔබ වහන්සේ සුවිසුද්ධ වූ පුදුම වූ දෙවියන් වහන්සේ. අන්තිම මොහොතේ උගන්නලා ස්වාමීනි මෙතන අපි නෙවෙයි ස්වාමීනි ඉගෙනුවේ ඔබ වහන්සේයි අපිට උගෙනුවේ. ඔබ වහන්සේ මේ කියපු දේ සාරාංශය අපිට තේරුම් කරලා දෙන්නට එක්කන් ආපු මේ සහෝදරිය ගැන මුළු හදවතින්ම ස්තුති කරනවා. දෙවි ස්වාමීනි ඔබ වහන්සේ මේ දරුවට කොච්චර ප්‍රේම කරනවද කියනවනම් ඔබ වහන්සේගේ වචනේ කියන්නේ ස්වාමීනි වහන්සේගේ වචනේ ජොහාන් 3:16 කියනවා දෙවියන් වහන්සේ රසිකට කොච්චර ප්‍රේම කරනවද කියනවා නම් දෙවියන් වහන්සේ තමන්ගේ ඒක ජාතක පුත්‍රයා රසික වෙනුවෙන් දෙවා වදාලා. උන්වහන්සේ එසේ කළේ රසිකා කැන්සර් එක තුල විනාශ වනු දැකීම නිසා නෙවෙයි ස්වාමිනී. ඔබ වහන්සේගේ අරමුණ රසිකා ජීවනය ලැබීමයි ජීවනය වැඩි වැඩියෙන් ලැබීමයි ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ඇයට ඔබ වහන්සේ දැනටමත් ඇයව සුව කරලා ඉවරයි කියන හදවතක් දුන්නට. දෙවියන් සිත්‍යානනි අපි මුළු මේ සභාවම එකතු වෙලා ස්වාමිනී ඔබ වහන්සේගේ කස පහරෙන් එන සුවය 1 පේතුරු 2:24 ඇගේ ශරීරය තුල නිදහස් කරනවා. දෙවි ස්වාමිනී අපි සියලු දෙනාම එකතු වෙලා ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී මේ කැන්සර් එක එදා ඔබ අත්තික ගහන සාප කර ආකාරයට ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ කැන්සර් සෛල වලට මම අන කරනවා මම ඔබට සාප කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි ඔබ වහන්සේ කිව්වේ අපි ඔබ වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ කරාට වඩා වැඩි දේවල් කරයි මන්ද ජේසුස් වහන්සේ දැන් පියාණන්ගේ දකුණු පස වැඩ සිටින නිසා. ස්වාමිනී දැන් ඔබ වහන්සේ කියපු විදියට ස්වාමිනී අපි මේ ඔබ වහන්සේ කිව්වේ ඔබ වහන්සේගේ නාමයෙන් අපි කතා කරයි රෝගීන් පිට අත්හැලු කල ඔවුන් සුවය ලබනවා. ඒ නිසා ස්වාමිනී ඇගේ ඇදහිල්ල මේ මුළු සභාවක් ඉදිරියේ නිර්මිතව මේ දීපු බෝල්නස් එක ගැන මම ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ඒ සහෝදරිය එඩිතරකම ස්වාමිනී මේ එඩිතරකම ඔබ වහන්සේ බලන් ඉන්නවා ස්වාමිනී. මේවන් වූ එඩිතර වූ සොල්දාදුවන් ඔබ වහන්සේගේ රාජ්‍යයට අවශ්‍යයි ස්වාමිනී. ස්වාමිනී කැන්සර් රෝගයෙන් පෙළෙන හැම කෙනෙක් වෙතටම ගිහිල්ලා ඒ කැන්සර් සෛල මරන්නට අවශ්‍ය කරන ආත්මය ආලේපය මේ දරුවා තුළ නිදහස් වෙන නිසා ස්තුති කරනවා ස්වාමිනී. කැන්සර් එකට තව දුරටත් පෙළන්න බැරි නිසා පියාණනි කැන්සර් තියෙන තැන් හොයන් ගිහිල්ලා ඒ කැන්සර් එක විනාශ කරන්නට අවශ්‍ය කරන ආලේපය මේ දරුවා තුළ නිදහස් වුණා. ස්පර්ශ මන්දල වරහන් දෙක වාටි කමහොර බොදුන්දර රේර රහක අනහලා ගරන්දේ ලේදර වසු බොරොබෂි මන්දලේ ලබනන්ද කියලා බරක් ඕර රමසි පොතොර ස්තුති කරනවා ස්වාමිනී මේ සුවය සම්පූර්ණයෙන් ඇය තුළ නිදහස් වෙන තුරු ඇය ඔබ වහන්සේ සමග සිටින නිසා ඇය ඇදහිල්ලේ නොසෙල් වෙනස්ලා ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. අද YouTube එකට ගිහිල්ලා මේ කාගෙන් හරි contact එක අරන් යන්න මේ YouTube එකට සම්බන්ධ වෙලා මේ අපි පහුගිය ටිකේ කරන